හායි යාළුවනේ මං අද ක්‍රිස්පි චිකන් හදන්න යන්නේ. මේ තියෙන්නේ පාන් පිටි. මේ තියෙන්නේ කෝම්පා. මේ තියෙන්නේ කහ. කලර් කරගන්න ඕන නම් මේ කහ තේ හැඳි භාගයක් විතර ගන්න. ලුණු තේ හැන්දක් විතර දාගන්න. මේ තියෙන්නේ මම චිකන් හදලා තියාගත්ත ටික. ගම්බිස් කුඩුයි ලුණු කුඩුයි හොඳට මස් ටික හොදලා ගන්න. මේ හැම තියෙන්න ඕනි. ලුණු කුඩුයි ගම්බිස් කුඩුයි දාලා මේ ටික හොඳට සෝදගෙන ඉවර වෙලා ගම්බිස් කුඩුයි ලුණු කුඩුයි දාලා හොඳට කලවම් කරලා තියන්න. අත ගාලා වහලා තියන්න පැත්තකින්. අපි ඒ අතර පාන් පිටි ටික හලා ගන්න. කොම්පා ටික මේ පාන් පිටි දෙකම සමසමව ගන්න. මේ මං අරන් තියෙන්නේ. මෙයාගේ ප්ලේට් එකකට දාගත්තම අපිට කලවම් කරගන්න එහෙම ලේසි. මේ කහ කුට්ටියම වෙනම තියාගත්තේ ඕගොල්ලන් පෙන්වන්න ඕනේ හින්දා. ලුණු ටික නම් මට අමතක වෙලා දාගත්ත වීඩියෝ එක. මොකද මම තනියම කරගන්නේ අද කවුරුත් නැහැ. ලුණු තේ හැන්දක් විතර දාගන්න. මේ ටිකට අපි ලුණු දාලා තියෙන හින්දා මේකට ලුණු අඩුවෙන් දාගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා අයිස් වතුර. මම මෙයාගේ වාජනයකට ගත්තා. මේ තියෙන්නේ අනිත් පැත්තට මේකින් මං ගත්තා ඉන් කරගන්න තියෙන්නේ සේරම. මම මේවා ඉස්සෙල්ලා ගෙනාටියකුත් තිබුණ හින්දා භාගයක් විතර මේකින් මං මෙච්චරක් විතර ඉතුරු වෙන්න තමයි ගත්තේ. තියෙන්නේ අයිත් ඔක්කොම මම මේකට ගත්තා. මොකද සමසම ගන්න ඕනි හින්දා. මෙයාගේ ප්ලේට් එකක් තියාගන්න. මෙයාගේ අයිසතු ටිකක් තියාගන්න. මෙයාගේ වාදනයකට මේ ටික දාගන්න. මේ ටික අත ගාලා තියාගත්තා. දැන් අපි ඒක පැත්තකින් තියලා දැන් මේක කලවම් කරගන්න ඕනි. කලවම් කරගන්න හොඳට. මම තනිය අතින් කරගන්න තියෙන්නේ. හොඳට කලවම් වෙන්න ඕනි. අර කෝම්පව දාලා තියෙන හින්දා පිටි වීසික් වෙනවා වැඩි. අහකට පරිස්සම් කරගන්න. මම ඉඩැති වාදනයක් ගත්තේ ඒකයි. මෙයා වීසික් වෙන්න බලන හින්දා හොඳට මෙයාගේ කලවම් කරගන්න. තනිය අතින් හින්දා මට ඉතින් ගොඩක් මේ කරගන්න බෑ. තනිය අතින් මේක අත් දෙකෙන්ම කලවම් කරගන්න ඕනි. කවුරු හරි අපිට ඕනි වෙනවා ඉතින් මේක වීඩියෝ එක කරගන්න. මම ඉතින් තනිය අතින් කරගන්නේ. ඔය අතට මේ වගේ පිටි බලන්න කැට කැට අහු වෙනවද කියලා. ඒ අහු වෙන්නේ නැති වෙන්න හොඳට මේක කලවම් කරගන්න. ඔන්නම කරලා මේව කරගත්තන් පස්සේ අර කැට ටික ලිහෙනවා. හදාගන්න. මගේ මේසෙ නම් ගන්න දෙයක් නැහැ ඉතින්. සේරම ඊට පස්සේ ක්ලීන් කරන්න වෙනවා. මම දැන් හරි. හිතනවා දැන් කලවම් වෙලා ඇති කියලා. ඊට පස්සේ මම තනිය අතින් කරන්න ඕනේ හින්දා එක මස් කෑල්ලක් අරගෙන මෙන්න මෙහෙම පොඩ්ඩක් කලවම් කරලා ගන්න. එහෙම අරගෙන දාලා හොඳට කලවම් කරන්න. හොඳට කලවම් කරලා
මේක චුට්ටක් පිහින් මේ ඉරක් ගහ ගන්න. මොකද මේ සමහර කෑලි එන්න ලොකුයි. ඒක හින්දා මේ අර තැම්බෙන්නත් ඕන හින්දා මේක චුට්ටක් පිහින් ඉරා ගන්න. මේ හොඳට කලවම් කරගන්න. එක පැත්තකින් තියාගමු. ඉස්සේ තව එකක් ගන්න. මෙහාම පොඩ්ඩක් පල්ලෙහාට මේ වෙලා. හොඳට මේක හොඳට පිටි මේ ඔක්කොම සමසමව ගන්න වෙනවා. මොකද මේකට පිටි හොඳට තැවෙරෙන්න ඕනි. එක පැත්තකින් තියෙනවා. මේකත් එහෙම හදාගන්න. මං ගත්තේ කකුල්මයි. ඊට පස්සේ මං කකුල් 6ක් ගත්තා. ඒ තීටම් එක මේ වගේ අයිස් අතුරේ දානවා. අයිස් අතුරේ දානවා. දාන්න අමාරුයි. අයිස් අතුරේ දාලා මට ඒක අමතක වුණා. මෙන්න මේ වගේ පොඩ්ඩක් ගසලා වතුර එකේ දාන්න. ඔහොම දාලා මොන කරලා අරගෙන නැවතත් දාන්න පිටියේ දාලා හොඳට තැවෙන්න අරින්න. තනි අතින් හින්දා මට අමාරුයි. මම ඊට පස්සේ ආයි මේක ඊට පස්සේ බැද ගන්න මේම තවරගෙන දැන් මේ පළවෙනි පාරනේ අපි තවරගත්තේ අයිස් අතුරේ දාලා. ආයේ දෙවෙනි පාරත් අපි මේ වගේ තවරගෙන අයිස් අතුරේ දාලා හදා ගන්න ඕනේ. පැත්තකින් තිබ්බා. මම නම් ගත්තේ චිකන් කකුල්මයි. පාට ඉතින් පුළුවන් මේ පපු ප්‍රදේශයේ හිම අරගෙන තුනියට කපාගෙන මේ වගේ හදාගන්න පුළුවන්. මම ඉතින් මේ ගත්තේ ලේසි හින්දා. ඉතින් මේක නැවත වාරයක් අපි ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ මේ ටික. නැවත වාරයක් දාන්න ඕනේ. ගසලා දාන්න වතුරේ පරිස්සමට කරගන්න. දැම්මා. ටික අපි ළඟට අරගෙන හදාගන්නම් ගොඩ. දැන් මේක ආයි නැවත පිටියකේ තියනවා. හොඳට දැන් නම් තැවෙරෙන්න ඕනේ පිටියේ. හොඳට තවර ගන්න. මම තනි අතින් හින්දා දැන් මේ ටිකනේ දැන් දැනගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ මේක ගැඹුරු දෙරේ රැදින්න ඕනේ.
දැන් මේ දෙවෙනි පාරනේ අපි හදාගත්තේ. දැන් මේක මම අත් දෙකෙන්ම දැන් මේක තුනී කරලා හදා ගන්න ඕනේ. ඒකින්ද මට වීඩියෝ එක නවත්තන්න එනවා. මේ වගේ දාලා අරගෙන වතු ටික මේ බේරෙන්න අරගෙන පිටියේ තියලා හොඳට කලවම් කරගන්න. මේ මම එකක් කරලා පෙන්නුවේ. මේක හොඳට මේ වගේ හදාගන්න. ඔන්න වගේ. මේ වගේ හදාගෙන පැත්තකින් තියාගන්න. මේ තියාගෙන ඉවරලා ඊට පස්සේ තියෙන ඉතින් අපිට බැද ගන්න. ගැඹුරු තෙලේ බදින්න. රංගම් පාට වගේ නතරු බැද ගන්න. මට ඉතින් ඒ හරිය වෙන්නන්න විදිහක් නැහැ. මට වීඩියෝ එක නවත්තන්න වෙනවා. මේක මොකද මම තනියෙන් කරගන්න බැරි හින්දා නවත්තන්න. නැත්නම් ඔයගොල්ලන්ට ඒකත් කරගන්න දෙන්න. පෙන්නම් තුන්නා. ඉතින් මගේ ලයික් එක හොඳයි නම් ෂෙයා කරලා ලයික් එකකුත් දාලා යන්න. මම වල නැවත වීඩියෝ එකකින් එන්නම්. මම ඉතින් එක වීඩියෝ ඔයගොල්ලන්ට දානවා. මම කරන දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න දානවා. ඉතින් මම දන්න දේ ඔයගොල්ලොත් දැනගන්න ඕනේ. ඉතින් හැමෝටම ඒක දැනගන්න ඕනේ හින්දා මම තනියෙන් කරගෙන හරියන්නේ නැහැ නේ. ඔයගොල්ලොත් දැනන් ඉන්න එපේ. ඒක හින්දා ඔන්න වීඩියෝ එක හොඳයි නම් මේක ෂෙයා කරලා ලයික් එකකුත් දාගන්න. මට ආදරේ නම් කරන්න ඒ දේ. මම තියන්නම්. උසරණයි ඕල් පරිස්සමින් ඉන්න.